ආයුබෝවන් ඔබට සුබ දවසක්. අද කතා මණ්ඩපය අපි වෙන් කරන්නේ හොඳ සිදුවීමක් පිළිබඳව. හොඳ කියලා කිව්වට අභාග්‍යපන්න සිදුවීමක්. හැබැයි මේක විනෝදයටත් පසු කාලයකදී භාවිතා කරපු සිදුවීම. මේ සිදුවීමත් එක්ක හොඳ ගීත පිළකුත් නිර්මාණය වුණා. වහල ඇති බිව්වනේද වදකා සුදිය අනේ මගේ එමලිපනේ බිව්වනේද වදකා සුදිය. මේ වදකා සුදිය කියන මේ සුදිය තාමත්ම ජනප්‍රිය සුදියක් වුණා එකල. ඒ නිසා තමයි මම මේ කතාවේ මාතෘකාවටත් අද දැම්මේ රනිලුත් කියූ වදකා සුදිය. බිව්වනේද වදකා සුදිය. වදකා සුදියට ප්‍රස්තුත වෙච්ච කාරණයක් පොඩ්ඩක් ගැන කතා කරන්න ඕන. මේක පූර්ණ සූර්යග්‍රහණයක් හා සම්බන්ධව ඇතිවෙච්ච සිදුවීමක්. 1955දී පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වෙලා තියෙනවා ලෝකයේ. ඒක 55 ජූනි 20 වෙනිදා ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයට බොහොම හොඳින් පෙනෙනවා කියලා තාරකා විද්‍යාඥයෝ සොයාගෙන තිබුණා. මාධ්‍යවල ප්‍රචාරය වුණා. මේ විශේෂත්වය තමයි වසර ගණනාවකට පස්සේ මේ වගේ දීර්ඝ වේලාවක් රඳා පවතින සූර්යග්‍රහණයක්, පූර්ණ සූර්යග්‍රහණයක්. උදේ 7ට වගේ විතර පටන් අරගෙන අර්ධ සූර්යග්‍රහණයක් තිබුණා. ඊට පස්සේ පූර්ණ සූර්යග්‍රහණයක් වෙනවා. විශේෂයෙන්ම ජ්‍යොතිෂඥයෝ, නක්ෂත්‍රකරුවන් මේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වා ඒ අය යෝජනා කරා මේ සිදුවෙන්නා වූ ප්‍රබල ග්‍රහ සිදුවීමට සම්බන්ධ කාල පරිච්ඡේදය අපිට භාවිතා කරන්න පුළුවන් ලෙඩ රෝග සුව කරගන්නට, රූපලාවන්‍ය වැඩි කරගන්නට, කෙට්ටු අය මහත් වෙන්න, මහත් අය කෙට්ටු වෙන්න. ඒ නිසාවෙන් මේ සඳහා ලොකු ප්‍රචාරයක් එකල දැන් වගේ සමාජ මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍ය එහෙම නැත්නම් විද්‍යුත් මාධ්‍ය ප්‍රබලව තිබුණේ නැහැ. තිබුණේ මුද්‍රිත මාධ්‍ය දෙකක් හෝ තුනක්. ඊගාවට අනිත් මාධ්‍ය තමයි විද්‍යුත් මාධ්‍ය, ගුවන්විදුලි, රූපවාහිනී වගේ දේවල් කිසිවක් නැහැ. එක්තරා ප්‍රබල පුවත්පතක්, ඉරිදා පුවත්පතක් මේක දිගින් දිගටම ප්‍රවර්ධනය කරා මේ මතය. ඒ ප්‍රවර්ධනය තමයි මේ සූර්යග්‍රහණය සිදුවෙන වෙලාවේ යම් ඖෂධයක් පානය කළොත් ඒ ඖෂධය නිසාවෙන්ම අර මං පෙර කී දේවල් සිදු වෙනවා කියලා. ඖෂධ වට්ටෝරුකුත් මේ පුවත්පතේ ඉදිරිපත් කරා. මොනවද? කිරි, එක්කෝ ගිතෙල්, එක්කෝ තැඹිලි වතුර, එක්ක වදකහ කොටලා මිරිකලා මිශ්‍ර කරලා පානය කරන්න ඕන මේ සූර්යග්‍රහණ වෙලාව තුලදී. එහෙම කරාම අර පෙරකී රුව අඩු අය රුවෙන් වැඩි වෙනවා, රුවෙන් වැඩි අය තවත් රුවෙන් වැඩි වෙනවා, කෙට්ටු අය මහත් වෙනවා, මහත් අය කෙට්ටු වෙනවා. මෙන්න මේ වගේ මත පලවීමත් එක්ක විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයේ මේකට දැඩි සූදානමක් වුණා ගෙවල් වල. ඔබ හිතනවාද පිරිමි මේක නොකරයි කියලා? නෑ, පිරිමිත් මේක කරා, හැංගිලා හොරෙන්. හැබැයි පස්සේ එළි වුණා. එළි වෙච්ච හැටි මං කියන්න. දැන් සූර්යග්‍රහණය සිදු වෙනවා. පුවත්පත්වල කියලා දෙන අමුරු පලාතම අන්ධකාර වෙනවා. කුරුල්ලෝ කෑ ගස්සලා යනවා තමන්ගේ කැදලි කරා. ගවයෝ කෑ ගහනවා. මේක මහ විශාල පාරිසරික විපර්යාසයක් සිදු වෙන්නේ. ඇත්තම සිදු වුණා යම් විනාඩි කාලයකට. ඔන්න එදා දවස ආවා, වෙලා උදා වුණා, අඳුරු වුණා. තම තමන්ගේ අතේ තිබිච්ච අර පානයන් බිව්වා.
බීලා පෑය 2යි බඩවල් ඇඹරි කෑ ගහන්න ගන්න. ඇඹරි කෑ ගහනවා. වමන යනවා. වැසිකිලි යනවා. පාචනය. අද වගේ මේ 1950 ගණන් වල මේක සිදුවුනේ 55 ජූනි 20 වෙනිදා. 50 ගණන් වල වෙනකොට අද වගේ මේ ඇටැච් බාත්රූම් වගේ දේවල් නැහැ. ගෙවල් වල විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ගෙවසේ සිට වතුර බොන ළිඳේ සිට අඩි 75ක් ඈයින් වැසිකිලි හදන්නේ. ඒවට වතුර අරන් දුවන්න ඕන. දුවනවා ආයෙනවා ආයෙත් ඔබ දන්නවා පාචනය දුනනම් බඩේ ලියදරම තියෙන මේ ගෙදර ඉන්න තරුණ ගෑනු විතර නෙවෙයි මෙන්න ගෙදර ඉන්න මිනිස්සුත් දුවනවා දැන්. ඒක මං කිව්වේ පස්සේ එළුණා කියලා. රෝහල් පිරුණා, ඩිස්පෙන්සරි පිරුණා. රටේ ආර්ථිකයට ලොකු ප්‍රශ්නයක් ආවා. සෞඛ්‍ය වියදම් වැඩි වුණා. මේකත් එක්කම 1955 මම නිතරම කතා වෙන චරිතයක් ඔලි වෙස්ටන් මුලින්ම ගීතයක් ගායනා කරලා තියෙනවා. ඒ ඔලි වෙස්ටන් ගායනා කරපු ඒ ගීතය 1955 පසු කාලේ මම හිතන්නේ 1960 වගේ විතර ඩෙස්මන් කෙලී කියන ශ්‍රී ලාංකික ගායකයා ඕස්ට්‍රේලියාවේ පදිංචිලා හිටපු ඕස්ට්‍රේලියාවේ ගායන කණ්ඩායමක් එක්ක The Midnight Five කියන ගායන කණ්ඩායමත් එක්ක මේ ගායනය කරා. Biuanedo wada kahasulia Biuanedo wada kahasulia Ane mage Emily pane kiyande ko atsa ane Biuanedo wada kahasulia There's a brew that's simply called the drink la 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 and it's even stronger than you think made during the sun's eclipse to be taken in small sips was this strange brew that's simply called the drink. ඊට පසු කාලෙකදී අපේ සමන්ද සිල්වා මහත්මයා ඒ වගේම අපි අතරින් වියෝ වෙච්ච සුනිල් පෙරේරා මහත්මයා දෙන්න එකතු වෙලා මෙහි පද වෙනස් කළා මේ ගායනය කරා. ඇයි මම මේකට රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්බන්ධ කරගත්තේ? රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ ගායනය කරන්නේ මට මතක විදිහට 2022 වගේ විතර රොයල් තෝමියන් බිග් මැච් එක දවසේ 145 වන බිග් මැච් එක දවසේ ඔහු ජනාධිපති විදිහට හිටියේ. නමුත් ඔහු රොයල් කොලෙජියේ ශිෂ්‍යයෙක් නිසා වෙන්නේ කණ්ඩායම නියෝජනය කරමින් නැ හිටියා. එතෙන්දී ඔහු තරුණ කාලෙත් ඒක ගායනා කරන්න ඇති ශිෂ්‍යා කාලේ. එතෙන්දී ඔහු තරුණයින් සමග එකතු වෙලා මේ ගායනය කරනවා. ඒ ගායනට පොඩ්ඩක් අපි සවන් දෙමු. So anyway, now you have enough to eat and drink. So I am asking the band to play Biuanedo wada kahasulia. So you can join us? No, you will see. I have given you the Sudhir. You sing about it. We have enough of Sudhir. හොඳයි. දැන් මම ඔබට කිව්වේ මේ ඛේදවාචකයක් වෙච්ච දේ කොහොමද මිනිස්සු විනෝදය සඳහා භාවිතා කරේ. ඛේදවාචකයේ විනෝදයක්. දැන් මේ කාරණාවලට සෙනහ නොවී ඉන්නත් බෑ. 1955 නෙමෙයි සිදුවීම සිදුවුනේ. 55න් පස්සේ ලෝකයේ ශීඝ්‍රයෙන් දියුණු වුණා. කාර්මික වශයෙන් දියුණු වුණා. තාක්ෂණික වශයෙන් දියුණු වුණා. ඇමරිකාව හන්දට ගියා. රුසියාව හන්දට ලයිකා බැල්ලිය ඇරියා. ඊට පස්සේ වෛද්‍ය ක්ෂේත්‍ර විවිධ දේවල් වලින් දියුණුවට ලක් වුණා. හැබැයි අපි එදා සිට අද දක්වාම තාක්ෂණිකවත් ඒ වගේම චින්තනමය වශයෙන් එකම තැන එහෙම නැත්නම් තවත් පල්ලෙහාට යන්නේ. දැන් බලන්න ඔය කාලයෙන් පස්සේ ඒ කාලේ හිටපු මෙරට මාධ්‍යවේදීන් සහ විශේෂයෙන්ම ජ්‍යොතිෂඥයෝ ඒගොල්ලන්ගේ එදායි අදයි කියලා වෙරලා තාක්ෂණික වෙනස්කම් තියෙනවා. රූපවාහිනියෙන් කතා කරනවා. හැබැයි
චින්තනමය වශයෙන් සහ අරමුණු වශයෙන් කිසිදු වෙනසක් වෙලා නැහැ. උදාහරණ කීපයක් දෙන්න. බලන්න මෑත කාලීනව නිකවැරටිය. ඔබ දන්නවා නිකවැරටිය කිව්වම නිකවැරටියට වන්දනාමාන කරන්න ගියා භෝගහක දෙවි රූපයක් තියෙනවා කියලා දහස් ගණන්. බලන්න දොළුකන්ද ගිහිල්ලා එල්ලා පිරිත් පැන් ගේන්න කියලා ඉල්ලා ගිහිල්ලා පිරිත් පැන් මදි වුණාට පස්සේ බවුසරයකින් ගිහිල්ලා ජලාශයකින් ජලය අරගෙන බවුසරයට පිරිත් කියලා බවුසරයෙන් තමයි පිරිත් පැන් දුන්නේ. බලන්න කැලණියේ නාගයාගේ මතුවීම කැලණියන්ගේ දෙබෑ කරගෙන නාගලෝකෙක ඉඳලා නාගයෙක් ආවා. කොකාකෝලා බෝතලයක් ඇතුලේ අන්තිම නාගයා කරඬුවට. ඊට පස්සේ මෑතම කාලේ බලන්න ධම්මික පැණිය මුළු ලෝකෙම උත්සාහ ගන්නවා මේකට ඖෂධයක් හොයාගන්න. දියුණු ලෝකය. හැබැයි අපේ මහත්ය ගැන මම විස්තර කරන්න යන්නේ. පැණියක් හැදුවා ධම්මික පැණිය කියලා මේකට සහතික දුන්නා මේ රටේ දේශපාලඥයෝ. උගත්තයි කියන දේශපාලඥයෝ සහතික දීලා මේ ආණ්ඩුවේ ඉන්න නිත්‍ය හමුදාවල් මිනිස්සුන් පොලිමේ තියලා මේ අරක්කු බෝතල් වලට දාලා දීපු ධම්මික පැණිය පෙව්වා. හිතන්න අපි කොතනද ඉන්නේ? අවිද්‍යාව රජ කරන තවමත් ඒ නිසාවෙන් විචක්ෂණශීලී ඒ වගේම විවේචනාත්මකව නිර්මාණාත්මකව හිතලා පළමුව ඔබ සක්‍රිය වෙන්න දෙවනුව සක්‍රිය පුරවැසියෙක් බිහි කරන්නට ඔබ දායක වන්න. ස්තුතියි.